ආයුබෝවන් මගේ ලංක කුට්ටි ස්ටෝරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් කුට්ටි ස්ටෝරි එකක් ඔයාලට ගෙනාවා. ලයික් කරන්න, කමෙන්ට් දාන්න, ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. දැන් අපි වීඩියෝ එකට යමු. ලක්දිවයේ පැරණි සමයක ගම්මානයක සිහිනයක මෙන් පැවසූ මහා උයනක සිටි කුඩා කුමාරියෙක් කාශ්‍යපයා. ඔහු දරුවන් අතර සෙල්ලම් කරමින් මල් ගඳ, පස ගඳ, ගගනී මදුසෙරණ සුළඟ සමග පිරි ප්‍රകൃතියේ මැද සතුටින් ජීවත් වුණා. කුමාරයා මාලිගා විදුහලට ගොස් නර්තනය, කලා, ලියන කන්න, සටන, නීතිය, රජුවීමට අවශ්‍ය හැමදේම ඉගෙන ගන්න අතර ගුරුවරුන් ඔහුගේ ජීවිතයට දැල් වූ ආලෝකයේ වඩේ වෙලා සිටියා. එතනින් පස්සේ රජු තමාගේ පුතා වෙත ඉතාමත් ආදරයෙන් සිටියා. සංසුන් මාලිගා උයනේ තුරුපත් අතරින් හිරුරේණු වඩින විට ඔවුන් දෙදෙනා කතා කළා. රට ගැන, මනුස්සකම ගැන, හදවතින් පාලනය කරන පිළිවෙල ගැන. කුමාරයා ගම්වැසියන් අතරට ගොස් ඔවුන්ගේ දුක, සතුට, දරදිය, සරල ජීවිතය හඳුනාගත්තා. ඒ විට ඔහුට තේරුණේ රජකම කියන්නේ බලය නෙවෙයි, ජනතාවේ හදවත තේරුම් ගැනීමයි කියලා. කාලය ගෙවෙන එකත් එක්ක කුමාරයා රජු ලෙස පත් වුණා. රජකම ලැබුණු දවසේ ඔහුගේ ඇස් දෙකේ බලාපොරොත්තුව උණුසුම ආදරේ කිරිලා තිබුණා. රජුවන සැනින් ඔහුට හිතිලා නව නගරයක්, නව උයනක්, රටේ ගෞරවයට ගැලපෙන අලුත් ලෝකයක් නිර්මාණය කරන්න. ඔහු සහ ආදේශකයන් ගොඩබිම පරීක්ෂා කරමින් පැන්සල වගේ දීප්තිමත් සිත් කෙරා සිතුවිලි අරඹුවා. දවසක රජු සිගිරි ගල්කන්ද දැක්කා. අසිරිමත් මීදුම් ආවරණයකින් යුතුව ගගනයට දිගේ නැගී සිටි ඇසක් වඩේ. ඒ මොහොතේ ඔහුට සිහිනක් ගොඩ වුණා. මිහි මාලිගාවක්. එවිට දහස් ගණන් කාර්මිකයින්, ගල් කැපුවෝ, දාසයන්, කලාකරුවන් එකට එක්ව ගල්කන්ද උඩට මහා මාලිගාවක් දැනීම ආරම්භ කළා. ඔවුන් දවස් රාත්‍රී නොසැලී වැඩ කරමින් ගල් ගොඩක නගරයක් ආරම්භුවා. මාලිගාවේ වටා රජුට තිබුණු ප්‍රියතම සිහිනය වූ ජල උයන ඉදිවුණා. මල් වැව, පහන් පාර, ලොට්ටස් මල් පෑන ගන්න වැව, තුබා මුහුණ වගේ සෞන්දර්යයේ ආරම්භය. එකාකල්හි පුරාණ චිත්‍ර ශිල්පීන් රොක් බිත්තියල අලංකාර තිත් පිළිඹින් ගිනිසලීද වගේ සොඳුරු පාටවලින් අඳිනවා. එය කාශ්‍යප යජුගේ රජ කාලයේම උපන් වටිනා රටපුරා උරුමයක්. රාජුගේ සෙරණී කියන ඒ සොඳුරු ස්ථානය අදත් අපේ රටේම ගෞරවයට සෙරණායුරු. ඔහුගේ ඉතිහාසය අපහට මතක් කරන්නේ යහපත් සිහිනක් හැමෝම නිර්මාණය කරන්න පුළුවන් කියලා. මිලියන ගණන් ජීවිතයන්ට අද සිගිරිය ලෝකෝරුමයක්. දරුවන් එය නරඹන විට ඔවුන්ට පෙනේ පැරණි රජුන්ත් මිනිස්සයෝ. අප වගේම සිහින දැක්කෝ, අප වගේම ජීවිත බලාපොරොත්තු තිබූ මිනිසි. මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි හෙටත් හම්බෙමු තවත් අලුත් කුටි ස්ටෝරි වීඩියෝ එකක් එක්ක.